බුරුණිනාඩු මේ මං ආව පළවෙනි සතිය හොඳේ මේ ආයුබෝවන් කියලා ගහලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මේ යුනිවර්සිටි එකේ පළවෙනි සතිය මං ඇවිල්ලා. දැන් අපි ඇවිල්ලා 2018. ඒ දවස්වල මම මේව දන්නේ නැහැ. එයා මෙයා මාව දන්නේ නැහැ ඒ දවස්වල. මේ තියෙන ආයුබෝවන් කියලා තියෙන්නේ. Hello. Hello. So, අද අපි ඔයාලට කියන්න යන්නේ අපි මෙහෙට එනකොට දැනගෙන හිටපු නැති හැබැයි අපි දැනගත් Oh my god. දැනගත්තා නම් කියලා හිතන දේවල්. මොනවා කියනද මන් දන්නේ. ඕ දැනගත්තා නම් හොඳයි කියන ඒවා. ඒ කියන්නේ අපි මොකද්ද ටොපික් එක? අපි ඕස්ට්‍රේලියාවට එන්න කලින් මේව දැනගත්තොත් හොඳයි කියලා. කියන්නේ මේ ටොපික්ස් එක. දැන් අපි මේවා එනකොට දන්නේ නැහැ. හැබැයි අපි දැන් හිතනකොට මේක අපි දැනගෙන හිටියනම් හොඳයි කියලා හිතන දේවල් තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. හරි. ෆස්ට් ක්වෙස්චන් මොකද්ද? ෆස්ට් ක්වෙස්චන් අපි මේ ක්වෙස්චන්ස් ටික ලියලා තියෙන. ඒතකොට නැත්තම් ඔක්කොම කවර් කරන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න බලාගෙන ඉන්නවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ක්වෙස්චන්ස් ටික ඔයගොල්ලෝ මාරව වැදගත්. So මට මතකයි මං හිතන්නේ මම මෙහෙට එනකොට මම ලංකාවෙන් පුළුවන් තරම් බඩු ගෙනාවා. ඒ කියන්නේ clothes අනිත් accessories jewelry අර කිලෝ 40ම හරියන්නේ කන දේවල් extra weight වලටත් pay කරලා මං ගෙනාවා. හැබැයි ඇත්තටම මං හිතන්නේ මං ඒ වලින් භාගයක්වත් මෙහෙ use කරේ නැහැ, especially like clothes wise. මොකද මෙහෙ trends ගොඩක් different. මෙහෙ අඳින ඇඳුම් different. එතකොට අපි මෙහෙ කඩවල් වලට ගියාම අපිට ආස හිතලා අපි මෙහෙනුත් ගන්නවා. අන්තිමට අපි countries දෙකේම වියදම් කරනවා. ඔය මෙහෙන් ගන්න පුළුවන් දේවල් මෙහෙන් ගන්න. මොකද ඔයාලටම තේරෙයි මෙහෙ ලංකාවට වඩා සමහර ඒවා වෙනස්. එතකොට ඔයාලට ෆිටින් වෙන්න ඕන හින්දා ඔයාලා අන්තිමට එහෙත් ස්පෙන්ඩ් කරනවා මෙහෙත් ස්පෙන්ඩ් කරනවා. That's true. ඒක නිසා වැඩිය බඩු ගේන්න එපා, ගානකට ගේන්න. Yes. හරි. ඊළඟ question එක. Question number 2. Slay Queen. ඇත්ත තත්ත්වය මොකද්ද ඕස්ට්‍රේලියාවේ ස්ටඩි කරන කාලේ? කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් කාලේ මොකද්ද ඇත්ත තත්ත්වය? දැන් මම ග්‍රැජුවේට් උනේ 3 years ago. මං එදා ඉඳලා මට ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හම්බුණා. මේ ෆුල් ටයිම්. ඉතින් මං ග්‍රැජුවේට් උනේ ගාම දැන් අවුරුදු 3ක් තිස්සේ 3කට වඩා ඇක්චුලි 4ක් ක්ලෝස් වෙනවා. මේ කෝපරේට් ජොබ් එකක් කර ඉන්නවා. හැබැයි මං 4 years ago මං ස්ටුඩන්ට් කෙනෙක්. මං කම්පියුටර් සයන්ස් කරන්න ආවේ. මගේ එක ගත්තොත් ඇත්ත තත්ත්වයේ ස්ටුඩන්ට් ලයිෆ් එක මට ගොඩාක් අමාරු වුණා. හැබැයි ගොඩක් දේවල් මට හැදුනත් එක්ක. ඒ කියන්නේ මට මගේ ෆීස් හොයාගන්න තිබ්බා. මට ඒ කියන්නේ ඒ කාලේ පාර්ට් ටයිම් ජොබ් කරලා මට ෆීස් හොයාගන්න, රෙන්ට් එක හොයාගන්න, ඔය ඔක්කොම එක්ස්පෙන්සස් මට තිබ්බා. හෙනම ගේමක් ගැන තියෙන ඔක්කොම ජොබ්ස් මං කරා. ඉතින් ඇත්තට මම මේ හංග්‍රි ජැක්ස් එකේ වැඩ කරා යුනියන කාලේ. ඒ කියන්නේ ලංකාවේ බර්ගර් කිං එක කියලා තියෙන්නේ. ඒකේ ගොඩාක් ෂිෆ්ට් හම්බුණා. තව මං ඩිලිවරි ජොබ් එකක් කළා රෝසස් වල. තව මං කරාටේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙලා හිටියා. ක්ලීනින් කරා. තව ලීෆ්ලට් බෙදුවා. තියෙන ඔය ඔක්කොම ටික මට මේ ඔළුවට ටිකක් යාවේ. හැබැයි ඔය තියෙන ඔක්කොම කරා. ඉතින් හැබැයි ඉතින් හොඳ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකක්. ඒ කියන්නේ අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ හැදුනා කියලා මට තේරෙනවා. ඒ කියන්නේ මම දන්නවා දැන් මොකද්ද ග්‍රවුන්ඩ් ලෙවල් එක කියන්නේ. අර ඕවර්ऑල් පර්සන් කෙනෙක් ඉතින් සෙල්ෆ් හොඳටම ඩෙවලොප් වුණා. හෙන කට්ටක් යාවද යුනිට් ඩිග්‍රී එකක් ගොඩ දාගන්න ඕනේ. අනික කම්පියුටර් සයන්ස් කියන්නේ අමාරු ඩිග්‍රී එකක්. ඉතින් මේ ඒකත් කොහොම හරි ගොඩ දාගන්න ඕනේ. අරවත් බැලන්ස් කරගන්න ඕනේ. අනික මේ කොවිඩ් කාලේ කොවිඩ් ඊට පස්සේ හිට වෙලා ඒකෙන් හොඳට මට මේ තව හොයන්නත් වුණා. මේ හැබැයි කොහොම හරි කෝස් මේ ඩිග්‍රී එකත් ගොඩ දාගත්තා. මම ඩීකින් යුනිවර්සිටි ගියේ. කොහොම හරි ඒකත් ගොඩ දාගත්තා. ඉතින් හෙන කට්ටක් ආවා. හැබැයි ඉතින් very grateful ඒ කාපු කට්ට ගැන. ඉතින් මේ නැත්තම් ආයි full මම නම් හිතන්නේ full person කෙනෙක් develop වෙනවා කියන්නේ ඔය ඔක්කොම කටු ටික කන්න ඕනේ. ඒක නිසා තියෙන ඔක්කොම ටික කාලා තියෙන. ආයි ඉතින් මොන හරි upset එකක් වුණත් ආයි ඒ තත්ත්වයට යන්න පුළුවන්. මට අවුලක් නැහැ. ඉතින් අර ground level එක ඔක්කොම දන්නවනේ. ඒක නිසා බයක් වෙන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමයි මගේ. ඒක පොඩ motivation වගේ කියන්නේ. මොටිවේට් වෙලා ගියා. ඔයා කියන්න බෑ. මගේ එක්ස්පීරියන්ස් එක නම් ඉතින් මෙයාට වඩා ගොඩක් ඩිෆරන්ට්. මෙහි ස්ටඩි කරන්න ආවේ more than 3 years ago. එතකොට මගේ මං ස්ටඩි කරපු ඩිග්‍රී එකත් එක්ක මම නර්සිං ස්ටඩි කරේ. එතකොට ෆස්ට් ඉයර් එකේම ෆස්ට් ඉයර් ඩිග්‍රී නර්සිං ඩිග්‍රී එක
ෆස්ටිය කිවරන ගමන් පාටන් ජොබ්ස් වලට අප අප්ලයි කරන්න පුළුවන් අපේ ෆිල්ඩ එකේම සෝඩිකං පර්ස්නල් කෑරස් ඒකෑස්වල වැඩ කරන්න පුළුවන් ඩිසිබිලිටි සපෝට් වර්කස් ඒවලට කොලිෆිකේෂන ගුණේ ෆස්ටිය නර්සිං විතරයි එක හිද ඇතර මගේ ජොබ් එක හොයාගන්න මට මං හිතොට වඩා ලේසි වුණා මම පලේස්මන්ස් මං මේ පලේස්මන්ස් කරනකොට මට එතන කොන්ටක්් එකකින් මගේ පාටයිම් ජොබ් එක හම්බුනේ ම යුනිවර වෙනකම් ඒ පාටයිම් ජොබ් එක කරේ මගේ සෙකන්ඩිය of යුනීකේ මට වෙන පාටයිම් ජොබ් එකක් හම්බුණා හොස්පිටල් එකක නර්සිං ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට so ඒක ෆුවල් කරා මගේ ෆුල්ටයිම් ජොබ් එක හොයාගන්න ග්‍රජුවට් වුණාට පස්සේ so ඒ අතින් බැලුවම ඇත්තරම මම මෙයට වඩා ගොඩක් මහිතන්නේ වෙනස් very different හැබැයි එච්චරයි අපි මේ හින්න හරි ඊළඟ කොස්්න එක තර්ඩ් එකතද තර්ඩ් කොස්ටන් දාන්න බලන්න ඊළඟ කොස්්න එක accommodation find accommodations හරි දැන් මම ෆස්ට් එකට රෙන්ට් එකට හිටියේ මේ ඉස්සලාම යාළුවෙක් ගෙදර හිටියා ඊට පස්සේ මම මූව් අවුට් වුණා මේ තව වෙනම ගෙදරකට දැන් මට ওই ගෙදර හොයාගන්න ඒක හෙන කට්ටක් දුන්නා මට මතක නෑ මම කොහෙන්ද හොයාගත්තද කියලා කොහොමද සයිට් එකකින් හම්බෙලා මම ඉතින් ඒ ගෙදර බලන්න ගිහිල්ලා එතන දෙන්නයි හිටියේ මායි තව එක්කෙනෙකුයි තව ලෑන්ඩ්ලේඩි ටිකක් වයසයි එයා මැලේසියන් එක්කෙනෙක් මැලේසියන් චයිනීස් එක්කෙනෙක් මාරම හොඳයි මම ගෙව්වේ 680යි 680යි per month $680 per month ඒ කියන්නේ ඒක මාරම ඇත්තට හොඳම ඩීල් එකක්. ඒක කවදාවත් ඒ කාලේවත් හොයාගන්න බෑ. අනික එයා ඉතින් කෑම හදනවා නිකන් ෆැමිලි එක වගේ සැලකුවේ. ඉතින් ඒක මාර හොඳ රෙන්ටල් එකක් මට හම්බුනේ. රෙන්ටල් එක මට ඒක හොඳට හම්බුනේ. ඉතින් මං එතන ගොඩාක් Apple හිටියා මන් ඩිග්‍රී ගේවරන කන් හිටියා ඊට පස්සේ ජොබ් එක ගම්පුනාම හිටියා. මට අනික එයා හොඳටම සැලකුවා. හැබැයි ඕක very rare. ඊට පස්සේ මං දැන් මේ ඉන්න ගෙදර. ඒ කියන්නේ මේක apartment එකක්. මේක one bedroom apartment එකක්. living room එකක් තියෙනවා, kitchen එකක් තියෙනවා, bedroom එක තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මේක නම් හැබැයි හොයාගන්න හෙන කට්ටක් දුන්නා. ඇයි මේ rental crisis එක ලොකුවට තිබ්බා. අනික ගොඩාක් applications දාලා. ඉතින් මට අර මගේ හොඳ මංගල ලොකු ගාණක් ගෙවලා තිබ්බේ නෑනේ කලින්. එතකොට මේ පොඩ්ඩක් මට rent ගන්න අමාරු නෑ. කියන්නේ rental apartments ගන්න ටිකක් අමාරු වුණා. ඇයි මගේ අර history එකක් තිබ්බේ නෑනේ මම ලොකු ගාණක් ගෙවලා. දැන් මේකට මං ගෙවනවා 1800ක් විතර. හැබැයි හෙන කට්ටක් දෙන්න වුණා මේ තැන හොයාගන්න. අපි ගොඩක් ඒ කියන්නේ මෙයාට places හොයනකොට මං හිතන්නේ අපි ගොඩාක් තැන් වලට ගියා inspections වලට. හැම තැනේම මං හිතන්නේ at least 30 people වත් හිටියා. හාප්පා හෙන තෝගයක් හිට. ඔක් මාරම competition එකක් තියෙනවා. ඒ කියන්නේ families, couples, single තනියෙන් එන කට්ටිය මාර විදියට කොම්පිටිෂන් එකක් තිබේ. and මං හිතන්නේ like අපි මෙයා apply කරා like 9 times out of 10 හම්බුනේම නෑ. ගොඩක් ඒවට දැන් apply කරා. අනික එපා වෙන්නේ අපේ details ඔක්කොම ගන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ bank statements, the birth certificate, the සමහර තැන්වල birth certificate උත් ගත්තා. වරවයි මේවයි ඔය ඔක්කොම කරලා උන් reject කරා. කොහමද මේක සෙට් වුණා ඉතින්? මං හිතන්නේ මේකත් සෙට් උනේ ඔයාට week move out වෙන week එකක් විතර තියෙනවා. මට අර ගෙදරේ move out වෙන්න උනා. ඇයි ඒගොල්ලෝගේ ගෙදර විකුණන්න දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ විකුණන්න හදනවා. මට සතියයි වගේ තිබ්බේ හොයාගන්න. ඉතින් ඒ සතිය පිස්සු ඇදිලා වගේ ඉතින් හැමතැනම ගිහිල්ලා බල්ල ඔය ගෙදරවල මාරු වෙන එක නම් ඉතින් ලේසි නෑ. ඔය මේ ප්‍රයිම් තැන්වල දැන් දුර වගේ යනවා නම් අවුලක් නෑ. හැබැයි ඉතින් මට කන්වීනියන්ට් නෑනේ. ඒක නිසා මේ පළාත ඒ කියන්නේ සිටි එකේ නම් එන අමාරුයි ඉතින්. ඔයාගේ මොකක්ද එක්ස්පීරියන්ස්? මම ඇත්තරම මම දැන් ඉන්න ගෙදර හොයනකොට මගේ ඒ කියන්නේ මට ඕනුනේ මගේ නංගිත් එක්ක මම ෂෙයා කරන්න පුළුවන් ගෙදරක්. so ඒක හම්බෙන්න ඇත්තරම මං ඒ කාලේ මාරම ලකි. දැන් නම් I don't think I can ඒ වගේ ගෙදරක් හොයාගන්න පුළුවන් කියලා. යුනි එකටත් ළඟයි. මොකද මගේ නංගි තාම ස්ටඩි කරනවා. ඒකින්ද ඒ වගේ කන්වීනියන්ට් ලොකේෂන් එකක් හොයාගත්තේ මාර ලකි. but this was like මං හිතන්නේ like 2 years ago. yeah 2-3 years ago වගේ මං හිතන්නේ මේක. දැන් මාරම අමාරු වෙනවා මේ houses හොයාගන්න. මොකද මාර කොම්පිටිෂන් එකක් තියෙන්නේ. මෙහි housing rental crisis එකක් තියෙනවා. houses buying කියන්නේ cost එක දැම්ම ගොඩක් උඩට ගිහිලා තියෙන්නේ. ඒකින්ද මිනිස්සු ගොඩක් rent කරනවා මෙහි.
ඒක හින්දා මාරම කොම්පිටිෂන් එකක් තියෙන්නේ පොඩිම ගෙදරට. ඒ කියන්නේ කොච්චර ගෙදර ඩීකන්ඩිෂන් වගේ පෙනුනොත් මාර විදිහට කට්ටිය ඉන්නවා. පිකී වෙන්න තරම් choices නැහැ. එච්චර කොම්පිටිෂන් එකක් තියෙන්නේ දැන්. So මං හිතන්නේ like one thing I would do again මට මේක ප්‍රශ්නයක් නැති වුණාට but we were අපි කතා කරගෙන හිටියේ I feel like one thing we would do is අපි rent කරනවා නම් හොඳ ඒ කියන්නේ landlord එක හොඳ contact එකක් තියාගන්න මොකද එයාලගේ reference එක ඕන වෙනවා. ඒ කියන්නේ student මං හිතන්නේ මම නම් හිතන්නේ මම ආව ගමන් lease එකක් sign කරලා එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මොකද ගොඩක් වෙලාවට යාලා rental histories බලනවා. rental histories බලනවා landlord ගේ references බලනවා employment references professional references බලනවා. ඒක හින්දා ආව ගමන් ඔය ලෑන්ඩ්ලෝඩ් එක හොඳ කනෙක්ෂන් එකක් හොඳ කොන්ටැක්ට් එකක් තියාගන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක්ම බෙනිෆිෂල් වෙනවා. at least අපි දැන් එහෙම කරා අපේ ලෑන්ඩ්ලෝඩ්ස් මාරම හොඳයි ඉස්සර මේ අපි දැන් current places වලට ඉන්න කලින් කට්ටිය එයාලා හරිම හොඳයි references ඔක්කොම ගානට දුන්නා. ඉන්ස්පෙක්ෂන්ස් එනකොට හොඳට ඒ කියන්නේ ක්ලීන් කළා හවුස් එක හොඳ ඕඩර් එකේ තියාගන්න මොකද ඒව ඔක්කොම යාලා රෙකෝඩ් කරනවා. කවදා හරි ඔයා ඒ ගෙදරින් එළියට ගියොත් එහෙම ඔයාට වෙන ගෙදරක් හොයාගන්න ඕන නම් හොඳ රෙකෝඩ් එකක් තියාගන්න. ඔයා රෙන්ට් පේ කරන එක පාරක් වෙලා ගියොත් එහෙම ඒ ඔක්කොම ඔයාගේ රෙන්ටල් ලොජ් එකට යනවා. ලොග් එකට යනවා. ලොග් එකට යනවා. ඒක හින්දා සමහර රෙන්ට් ඒජන්ට්ස්ලා previously rental log එක ඉල්ලනවා. ඒක හින්දා ඒක keep in mind. Alright, next one. Fourth question. Cultural shocks. මං හිතන්නේ මම මෙහේ යුනි යනකොට ස්ටඩි කරනකොට වර්ක් කරනකොට මං එක දෙයක්ම තේරුම් ගන්න තියෙන්නේ ලංකාවේ වගේ අපිට හැමතිස්සෙම අපිට ඕන කෑල්ල රයිසෙන් කරේ අපි ආසන හැමතිස්සම රයිසෙන් කර හදාදේ අපිට ඉන්න වෙලා ලැක් නැහැ. අපි මෙහි කල්චකටත් පොඩ්ඩක් ඩප් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන හැම කෑමක්ම මෙහි ගන්න නෑ. ඒක හින්දා මෙහි කල්චකට අපි මෙහි තියෙන දේවල් වලට මෙහි vegetables මෙහි fruits මෙහි spices එහෙම තියෙන දේවල් වලට අපි adapt වෙන එකෙන් අපිට cost effective වෙනවා අපිට time effective වෙනවා. අපේ overall අපේ මං හිතන්නේ grocery ගන්න එක අර මේවා ඒ ඔක්කොම පොඩක් තව efficient වෙනවා. ඊට පස්සේ තමයි මං හිතන්නේ මෙහි ආවට පස්සේ language එක like අපි english වලින් ඉගෙන ගත්තේ. හැබැයි මෙහි accent එක වෙනස්. මෙහි Aussie slang තියෙනවා. මෙහි මං හිතන පළවෙනි මං ආව කාලේ මට තේරුනෙත් නෑ සමහර ඒවා. ලැන්ග්වේජ් එක මට තේරුම් ගන්න අමාරුයි. මං සමහර වෙලාවට රිපීට් කරන්න කියනවා මට තේරෙන්නේ නැති හින්දා. සමහර වෙලාවට තේරුනේ නැති වුණත් මං like agree වෙනවා disagree වෙනවා. ඒ ලැන්ග්වේජ් එකේ ඒ ටෝන් එක ස්පීඩ් එක පොඩ්ඩක් පුරුදු වෙන්න මට කාලේ ගියා. කෝවර්කර්ස්ත් එක්ක යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ත් එක්ක තව කතා කරන්න තමයි ලැන්ග්වේජ් එක පුරුදු වෙන්නේ. සමහර වෙලාවට අර පොඩ්ඩක් කොන්ෆිඩන්ට් උත් මදි වගේ මේ ලැන්ග්වේජ් එක මම හරියට තේරෙන්නෙත් නෑ. එයාලා මේ හයි ස්කූල් ගිහිල්ලා ඔක්කොම කරලා තියෙන කට්ටිය so සමහර වෙලාවට not relatable. එතකොට අර පොඩ්ඩක් සමහර වෙලාවට මට නම් like confidence issues වගේ තිබ්බා. හැබැයි මං හිතන්නේ මම එක දෙයක් I would change going back is like මං පොඩ්ඩක් තව open minded වෙන්න පුළුවන් නම් මං හිතන්නේ මට තව interactive වෙන්න තිබ්බා. මං ඒ දවස්වල ගොඩක් shy. මම ලංකාවේ ඉඳද්දිත් ගොඩක් shy. මම එච්චර outgoing නෑ. මං kind of like an introvert. ඒකේ හින්දා මට පොඩ්ඩක් mingle කරන්න අමාරුයි. so මං හිතන්නේ ඒක මට පුළුවන් නම් change කරන්න මං ඒක change කරනවා. මගේ නම් ඉතින් මට මතකයි මගේ එක ඉන්ට්‍රැක්ෂන් එකක් ආපු ගමන්ම මේ ඔය බස් එකට නගිනකොට ඒගොල්ලෝ ඉතින් how you doing අරක ඒකත් එක්කම ඊට පස්සේ මම මැකස් එහෙම කියනකොට මට ඒක ඔලු කියන්නේ දැන් මෙහි මැක්ඩොනල්ඩ්ස් වලට කියන්නේ මැකස් කියලා. මේ ඉතින් ඒක මට ටිකක් පිස්සු ගියා. හැබැයි ඉතින් මට එහෙම අවුලක් ටික පළවෙනි සතිය පිස්සු පොඩ්ඩක් අමාරු වුණා. අය ඒගොල්ලෝ ස්පීඩ් එකේ මේව දැනගන්න. ඊට පස්සේ ඉතින් ඕන තැනක් ගියාය මම කතා කරන විදිහට කතා කරා. ඊට පස්සේ ඉතින් ටික එක ටක් ගාලා ඇඩැප්ට් වෙනවා ඒකට.
ගානික මම මේ අර ෆාස්ට් ෆුඩ් ප්ලේස් එකක වැඩ කරානේ. ඒතකොට ඒකේ වැඩ කරන්න පටන් ගන්නකොට මුළු දවසම ඉතින් ඒගොල්ලොත් එක්ක ඉන්නකොට සටස් ගාලා ඒක ටක් ගාලා ඇඩැප්ට් වුණා. ඒගොල්ලෝ කල්චර් එක මොකද්ද අරවද මේවද කියලා. කොහොමද ලොකු ඩිෆරන්සස් තිබ්බා. සමහර ඒගොල්ලෝ සමහර වචන අපි පාවිච්චි කරන ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔහොම දේවලුත් තිබ්බා. අමාරුම දේ තමයි යුනි එකේ. යුනි එකේ ඔසී කට්ටිය විතරක් නෙමෙයිනේ. හැම රටකින්ම කට්ටිය හිටියා. ඒතකොට මල්ටි කල්චරල්. එතකොට ඒගොල්ලෝ කතා කරන විදිය වෙනස්. දැන් චයිනීස් කට්ටිය නම් ඒගොල්ලෝ ටිකක් බ්‍රෝකන් ඉංග්‍රීසි වගේ ටිකක් කතා කරන්නේ. ඒගොල්ලෝ ෆුල් ඉංග්‍රීසි සෙන්ටෙන්සස් නෙමෙයි කතා කරන්නේ. ඉතින් මම හැබැයි ඉගෙන ගත්තා ඒගොල්ලොත් එක්ක කොහොමද කතා කරන්නේ බ්‍රෝකන් ඉංග්‍රීසි වලින්. දැන් එහෙම තමයි මගේ අර කලින් ලෑන්ඩ් නෝඩ් එක මම හොඳට කතා කරේ. අයි ඒගොල්ලෝ ෆුල් සෙන්ටෙන්සස් බෑ. එතකොට අපිත් කතා කරන්න ඕනේ බ්‍රෝකන් ඉංග්‍රීසි වලින්. එතකොට තමයි හොඳට කමියුනිකේට් කරන්න පුළුවන්. ඉතින් මට ඒ නොලෙජ් එක ආවා. ඒ වගේ කට්ටියත් එක්ක කොහොමද මොන ඉංග්‍රීසි වලින්ද කතා කරන්නේ? සුද්දොත් එක්ක කොහොමද කතා කරන්නේ? ඉතින් එහෙම ඒ කතා කරන කට්ටියත් එක්ක වෙනස් වෙන්න ඕනේ. නැත්තම් හොඳට කමියුනිකේට් කරන්න බෑනේ. ඉතින් පළවෙනි ටී ටිකක් අමාරු වුණා. ඊට පස්සේ ඉතින් අවුලක්ම නැති වුණා නේ ඉතින් ඇත්තට. ඔව්. යා පොප්කෝන් එක රහයිනේ. හරි. දැන් මොකද කීවෙනි ක්වෙස්චන් එකද? 5th ද? 5th නේ? lonely ඈ? වා. mental health මෙහි ආවම තමයි ඇත්තටම ඒකේ සීරියස්නස් එක මට තේරුනේ. මොකද මම දන්නවා like ලංකාවේ එච්චරම like ඒක නිකන් මිත් එකක් වගේ. like just ඔයා නිකන් බ්‍රේක් එකක් අරගන්න. එතකොට ඔයාගේ mental health එක හරි. ඇත්තටම මෙහි ආවම තනියෙන් family එකට close වී ඉඳලා තනියෙන් මෙහි ආවම ගොඩක් අමාරුයි. හැමදාම අම්මට තාත්තට කෝල් කරනවා. එතකොට like මිස් වෙනවා ගෙදර. කියන්නේ ඒ හෝම්ලි ෆීලිං එක ගොඩක් මිස් වෙනවා. ඒක ඉතින් මෙහෙ ආවම like first few months අතරම මාරම අමාරු වුණා. මම හිතනවා අපි දෙන්නටම මාරම අමාරු වුණා. ලංකාවට යන්න ඕනේ කොයි වෙලේ ටිකට් බලනවා. ගණන් වැඩි. මම හිතන්නේ like කාගෙන හිටියොත් එහෙම මම හිටියොත් නෙමෙයි හිටියා. මගේ නම් පොඩ වෙනස් බෑ. මං ආපු ගාම මගේ වෙන ප්ලෑන් එකක් තිබ්බා. ඒ කියන්නේ කොහොම හරි මෙහෙ සල්ලි හොයලා කෝස් ෆීස් හොයලා ඔය වගේ ගොඩක් මගේ ඔළුවේ තිබ්බනේ. ඒතර මට අර වෙලාවක් තිබ්බේ නෑ හෝම් සික්ද ඒව මේව වෙන්න. මිස් වෙන්න වෙලාවක් තිබ්බේ නෑ. මට මම දැන් ආපු එක මට කරගන්න ඕනේ. එතකොට ඒවත් එක මම ඔකියුපයි වෙලා ඉන්නකොට මට එහෙම ලොකුවට අර මේ ඒ මොකද හෝම් සික් නේ. හෝම් සික් එහෙම වැදුන්නේ නෑ. අයි ගොඩාක් දේවල් කරන්න උනා. අනික ඉතින් එහෙම ගෙදරක නිකන් හිටියෙත් නෑනේ. සල්ලි හොයන්න ඕනේ අරවම. ඒතකොට මේ ප්‍රෙෂර්ස් එනකොට හෝම් සික් වෙන්නේ නෑ. මේ ඊට පස්සේ ඉතින් ඔක්කොම සෙටල් වෙනකොට yes හෝම් සික් වෙනවා. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් කම්ෆර්ටබල් වෙනකොට ඊට පස්සේ ඉතින් අර කෑම තමයි මේන්ම ඉෂුව එක. කෑම සෙට් වෙන්නේ නෑ. තනි වෙලා ඉන්නේ ගොඩක් වෙලා තමන්ගේ වැඩේ කරගෙන. ඊට තමන්ගේම දේවල් තමයි කර ඉන්නේ. ඉතින් දැන් අර කතා කරන්න එහෙම නිකන් කට්ටිය බිසි. ඉතින් ඔක්කොමලත් ඒගොල්ලෝගේ පාත් එකේ ඉන්නේ. ඒගොල්ලෝ සල්ලි හොයලා ඒකට ඔක්කොමලාගේ shift එක වෙනස් වෙලාවල් වලට තියෙන ඔක්කොම එක විදිය වලට බිසි. ඒතකොට සෙට් වෙන්නෙත් නෑ වැඩි. ඒතකොට ගොඩක් තනි වෙනවා. ඉතින් ඇත්තට ගත්තොත් දැන්. මම හිතන්නේ ඒක මෙහි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් අතර තියෙන ප්‍රොබ්ලම් එකක් නේද? loneliness එක ඊට පස්සේ ඒක නිකන් මාර ඒක හරි අමාරුයි but completely valid they think like gathering ඇතට ගිහිල්ලා දන්න like අම්මයි තාත්තයි family එකයි ළඟ නැහැ තනියෙන් ලංකාවට වඩා ගොඩක් responsibility තියෙනවා මෙහෙ ඒකත් ගොඩක් stressful වෙන්න පුළුවන්. what would I do? අපි දැනගෙන හිටියනම් මොනවද like ඒකට ඇත්තටම කරන්න මම හිතන්නේ like නෑ මම හිතන්නේ බෙස්ට්ම එක තමයි බිසි වෙලා ඉන්න. තමන්ගේ ගෝල්ස් ටික ඔලුවට ගන්න මොනවද කරන්න ඕනේ. පුළුවන් තරම් ඔකියුපයි වෙලා ඉන්න. හැබැයි මම නම් කියන්නේ අලුතෙන් කනෙක්ෂන්ස් හදාගන්න යුනි එකට ගිහිල්ලා අලුත් යාළුවෝ දැනගන්න ඒගොල්ලොත් එක්කත් බිල්ඩ් අප් කරගන්න. මේ ඒවත් තියෙන්න ඕනේ හොඳටම ඉතින් අතට. මම හිතන්නේ කොයි වෙලෙත් ලංකාවට යන්න දඟලන්න එපා. ඔව් ලංකාවට යන එක හොඳයි වැකේෂන් යාළුවෝ ඔක්කොම ඉන්නවා. හැබැයි මෙහෙට ආව පර්පස් එක ඔළුවේ තියාගන්න. මොකද ඔයාලා ඔව් මෙහෙ හැමතිස්සෙම ලංකාවට යන් කියලා එහෙම කියනකොට මෙහෙ ඉන්න ක්‍රවුඩ් එකක් ඉන්නවා මාර විදියට හසල් කරනවා මාර විදියට ග්‍රයින්ඩ් කරනවා. එයාලා දන්නේම නැතුව ඔයාව පාස් කරගෙන ගිහිල්ලා.
ඔයාට ඒක කැචප් කරන්න ලේසි වෙන්න so goal එක මං හිතන්නේ like you need to keep it in your mind මොකද හැමතිස්සෙම ලංකාවට දුවන්න යන්න එපා ලංකාවේ ඉඳන් මෙහෙට ආවේ goal එකක් තියාගෙන ලංකාවට හැමතිස්සෙම යන්න ඕන නම් ඇත්තටම like you could actually stay in Lanka මේක නම් අත yeah ඉතින් හැබැයි ඉතින් මෙහෙ හොඳට ලයිෆ් එක ඩෙවලොප් කරලා තමන්ගේ ආපු ගෝල් එක කරගන්න බලන්න ඒක තමයි හැමතිස්සෙම එක කකුලක් ලංකාවේ තියාගෙන මෙහෙ කිසිම එක කකුලක් හැමතිස්සෙම ලංකාවේ තියාගත්තත් එහෙම මෙහෙ ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි මෙහෙ ලයිෆ් එකක් like build කරන්න ගොඩක් අමාරුයි because ඔයා physically මේ හිටියට ඔයාගේ mind එක තියෙන්නේ ලංකාවේ facts හරි ඊළඟ question එක කීවෙන එකද මේ number 6 work life reality මොකද්ද work life reality එක? දැන් ඔයා කියන්න බලන්න ඉස්සලා. work life reality ඔයා මොකද්ද කරන job එක නෑ. so මම nursing study කරේ so මම දැන් nurse කෙනෙක් හැටියට වැඩ කරනවා. ඇත්තටම like අපේ කියන්නේ work life reality කියන්නේ balancing work ඊට පස්සේ gym ඊට පස්සේ budgeting meal prepping yeah like ඔක්කොම ටික බැලන්ස් කරන්න මම හිතන්නේ මම ස්ටඩි මම මගේ ජොබ් එක පටන් ගත්ත ගමන් මට ඒක ලේසි වුණේ නැහැ මොකද මම ඒ දවස්වල වෝඩ් නර්සින් කරේ එතකොට පටන් ගත්ත ගමන් රොටේටිං රෝස්ටර් එකයි නයිට් ෂිෆ්ට්ස් ඊවිනිං ෂිෆ්ට්ස් වීකෙන්ඩ්ස් ඒක ගොඩක් මට අමාරු වුණා මොකද like හරියට නිින්දක් නැහැ සමහර වෙලාවට ඒ ලේට් නයිට් එකක් කරලා ආයිත් උදේට වැඩ කරන්න යන්න ඕනේ like ඒක මාර විදියට මාර ටෆ් සිටුේෂන් එකක් ඒක හැබැයි ඒක ඉතින් like shift work කට්ටියට තමයි apply වෙන්නේ කොනක ඉවර ගන්නවද මට ෆස්ට් කියන්නේ ෆුල් ටයිම් ජොබ් එක පටන් ගත්තම මට අමාරු වුණා බැලන්ස් කරන්න මම දවසට ගොඩක් ලෙඩ වෙනවා මම ජිම් ප්‍රයොරිටයිස් කරේ නැහැ මම හෙල්දි ෆුඩ් ප්‍රයොරිටයිස් කරේ නැහැ ඒ කියන්නේ නිකන් අර මම වැඩට යන්න ඕනේ everything was around work එතකොට අමාරුයි like eventually තමයි බැලන්ස් එකක් පුරුදු වෙන්නේ so ඒක පුරුදු වුණාට පස්සේ it was good මම part time කරනකොට ඒ දවස්වල මට යුනි තිබ්බා assignments part time work කරන්න ඕනේ මොකද මම rent එක හොයන්න ඕනේ මගේ daily expenses හොයන්න ඕනේ bills pay කරන්න ඕනේ ඒ වගේම placements තියෙනවා so placements තමයි 75% මට time එක ගන්න මොකද ඒක all 5 days තියෙනවා full day එක ගන්නවා ගොඩක් වෙලාවට ආයිත් ඒක වුණාට පස්සේ කිසිම දෙයක් කරන්න බෑ ඒක unpaid ඒ දවස්වල අපිට ඒකින්ද ඒ දවස්වල නම් පොඩ්ඩක් මට අමාරු වුණා work life balance එක පොඩ්ඩක් තියාගන්න හැබැයි මං හිතන්නේ if I were to do anything differently ඒ කාලෙට වඩා මං හිතන්නේ මම තව conscious වෙනවා මගේ spending ගැන මගේ බජට් එක මම දැනගෙන මොකද මම ඒ කාලේ එහෙම ඇත්තටම conscious වුණේ නැහැ මට ඕන වෙලාවට මට තාත්තිගෙන් ඉල්ලුවා like එහෙම like පොඩ්ඩක් conscious මදි ඒ දවස්වල හැබැයි මම හිතන්නේ මම ඒක ගැන හිතුවම දැන් මට වෙනස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මගේ හොඳට මම තව plan කරන්න ඕනේ like මට මෙච්චර spend කරන්න පුළුවන් මෙහෙම මම work කරන සමහරලාට shifts ආවත් අර මහන්සි කියන්නේ නෑ අද ටිකක් මහන්සි මට කම්මැලි ඒකින්ද මට වැඩට යන්න බෑ පුළුවන් වෙලාවේ shifts කරේ නෑ සමහර වෙලාවට cancel කරා so මම හිතන්නේ දැන් looking back පොඩ්ඩක් conscious වුණා නම් මම හිතන්නේ මට තව හොඳට responsible වෙන්න තිබ්බා spending එක අපි ඉවර කරා මොකද අපේ topic එක work life balance මගේ නම් යුනියන කාලේ නම් part time jobs කරනකොට work life balance එකක් කියලා නම් තිබ්බේ නෑ මගේ ඉතින් work only life එකක් නම් ඇත්තට තිබ්බේ නෑ ඒ දැන් මම shift උත් ඔක්කොම මම plan කරේ මේ සතියට මම මේ ගාන හොයා ගන්නවමයි කියලා හොයා ගන්න ඕනේ එතකොට මට break ගන්න shift cancel කරන්න එහෙම බෑ එතකොට මට fees ගෙවා ගන්න බැරි වෙනවා ඉතින් එහෙම ලොකු මේ බර්ඩන් එකක් වගේ තිබ්බා ඉතින් ඒක නිසා මම මාර ඩිසිප්ලින් වුණා ඉතින් මේ වර්ක්ම කර ඉන්න ඉතින් දැන් මට වර්ක් නැතුව වෙන මොනවත් කරගන්න ඉතින් ආතල් එකේ ඉන්න බෑනේ ඒකට සල්ලි ඔක්කොම ඕනේ නේද ඉතින් ඇත්තට බැලන්ස් එකක් එහෙම තිබ්බේ නෑ මේ අම්බානක වැඩ කරා හැබැයි ඒක මං නම් හිතන්නේ ඒක නරක දෙයක් වගේ කෙනෙක්
අප්සෙට් උන්නේ නැහැ. මම හොඳට ඇත්තට වැඩ කරන එකත් මම හොඳට එන්ජොයි කර කර කට්ටියත් එක්ක කයිය ගගා දැන් ඔය හංග්‍රි ජැක්ස් එක වැඩ කරනකොට ඒක ෆුල් ආතල්. ඉතින් කට්ටියත් එක්ක කයිය ගගා සින්දුවක් දාලා එහෙම තමයි වැඩ කරේ. දැන් ඔය අනිත් ඩෙලිවරි එක කරනකොට මම තව කට්ටියක් හිටියේ. ඒගොල්ලොත් එක්කත් කයිය ගගා. ඉතින් එහෙම අමාරුයි තමයි. හැබැයි මං එහෙම හිතුවේ නෑ. එහෙම මෙන්ටැලිටි එකට ගියේ නෑ. මගේ ජීවිතේ මෙහෙමයි මෙහෙමයි. ඇයි මං දන්නනේ මම මේ බිල්ඩ් කරන්න කියලා මගේ ලයිෆ් එකේදී මේවා ටික කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මං වැඩ කරන්නේ මං කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකේ. දැන් work from home. එතකොට 3 days a week work from home. අනිත් දවස් දෙකේ මේ වැඩට යනවා. ඉතින් ඒක ඒ වගේ comfortable ඇත්තට ගත්තොත් මේ කලින් නම් ඉතින් හෙන කට්ටක් දුන්නා මං මේ කියන්නේ මේ night shift කරා overnight. රෑ 10 ඉඳලා උදේ 6 වෙනකන් ඒවා එපාමුණයි. ඒ shift එකේ තමයි තියෙන ඔක්කොම වැඩ ටික දෙන්නේ. ඒ කියන්නේ stock unloading උයි මේ burgers හදන්නයි ඔය ඔක්කොම. ඉතින් හොඳයි. හැබැයි මම කියන්නේ ඒ experience එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ life එක මම build කරන්න ඔය ටික කවදාවත් skip කරලා යන්න බෑ. skip කරොත් ඔය කවදා හරි ඔය ටික ආයි කරගන්න වෙනවා. ඒක නිසා හොඳ ගේමක් දෙන්න උනා. ඒක තමයි. What's the next question? I think we are out of questions. මං හිතුවා ගොඩක් cover කරන්න. එහෙනම් ඉතින් ඔකට අයිඩියා එකක් ආවා කියලා අපි හිතනවා. yes මේක අපි කියන්නේ කවුරුවත් discourage කරන්නවත් negative මොකක්වත් negative video එකක් නෙමෙයි. This is just our experience. ඔයාලගේ experience එක වෙනස් වෙන්න පුළුවන්. and ඒක ඔයාලට හොඳයි නං. that's really good. but අපි මේක කාරවත් discourage කරනවා. I think this is very informative. මම කියන්නේ ඔයගොල්ලෝ මේකෙන් ලොකු අයිඩියා එකක් ආවා මොන සිනාරියෝ එක වගේද යන්නත් පුළුවන් කියලා. තව වෙන සිනාරියෝස් තියෙනවා ඇති ඔයගොල්ලෝ ලයිෆ් එකේ යන හැටි. හැබැයි ගේම දෙන්න එන්න මෙහෙ හැබැයි හොඳට හැම තැනින්ම ඉන්ෆර්මේෂන් බලලා කරලා research කරලා තමන් රිසර්ච් කරන කාරුත් කියන ඒවා අහන්න එපා. කිය ලංකාවේ නෝඩ් කිය මල්ලි මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන්. ඒව මත තියාගෙන එන්න එපා. මෙහෙ එනවා නම් එන්න රිසර්ච් කරලා facts and figures බලලා එන්න. කොයි හරි ගවර්න්මන්ට් සයිට් එක මෙහෙම කියලා තියෙනවා නම් ඒක තමයි ඇත්ත. වෙන කාරුත් අයියා මල්ලි කිව්වා කියලා වෙනස් වෙන්නේ නැහැ ඒවා. නීතිමයි. ඒවා opinions. ඔව්. ඒක නිසා opinions උ information උ mix කරගන්න එපා. අපිත් මේ දෙන්න opinions තමයි. so මං හිතන්නේ මේවා අරගෙන මේ ඔයාලට ideas මොකක් හරි question එකක් වගේ තිබ්බොත් research කරන්න. ඒ කියන්නේ facts හොයාගන්න. ඒක තමයි ඔයාලට ගොඩක්ම helpful වෙන්නේ මෙහෙ ආවම. එහෙනම් thank you for watching. ජය වේවා. bye bye